එන්න. අංශ දෙකකට වෙන වෙනම පන්ති කරන්න බෑ. එකටම උගන්වනවා. කළමනාකරණය කරගෙන වාඩි වෙනවා. නැගිටිනවා. හරි. දැන් අපි ඉගෙන ගන්න යන්නේ වේගය. අර පැත්තට යනවා. එයි. කට වහගෙන ඵලයන්. එයි. ඵලයන්. එයි. මොකද්ද ප්‍රශ්නේ? මොකද්ද? ඔයාලා වාඩි වෙන්න. සර් අපි යාළ ළඟ වාඩි වෙන්නේ නැහැ. එයි. එයාලා වෙනමයි සර්. වෙනම කියන්නේ? වෙනම. අමක් නෑ සර් හිටගෙන ඉන්නම්. ඔව් සර්. ඔයාලා හැමෝම එළියට සර් අපි කරපු වැරද්ද මොකද්ද? යන්නකෝ. යන්න. සාමාන්‍ය වේගයේ සමානයි ගමන් කළ මුළු දුර බෙදීම ගත කළ ඇයි මේ හැමෝම එළියට වෙලා? සර් අපිට එළියෙන් එන්න කිව්වා. සමානයි x1 + x2 බෙදීම t1 + t2. බාලා සර් මට විනාඩි 5ක් දෙන්න. විනාඩි 5ක්. ප්ලීස්. හොඳට තේරුණාද? එතකොට මේක ක්ෂණික වේගය. තේරුණාද? තේරුණා සර්. හොඳට තේරුණාද? very good. දැන් එළියට යන්න එළියට. ඔයාලා ඇතුළට එන්න. ප්‍රවේගය සෑම චලනය වන වස්තුවකම සාමාන්‍ය ප්‍රවේගය බිඳුවයි. හරිද? තේරුණාද? තේරුණා සර්. දැන් ඔයාලත් එන්නක ඇතුළට. හැම කෙනෙක්ම නැගිටින්න. නැගිටින්න. මම අද මාතෘකා දෙකක් කළා. එකක් වේගය, අනිත් එක ප්‍රවේගය. හෙට මේ දෙකෙන් පරීක්ෂණයක් තියෙනවා. හොඳට ලෑස්ති වෙලා ඉන්න. ඒ වුණාට සර් අපිට කියලා දුන්නේ වේගය ගැන විතරනේ. අපිට කියලා දුන්නේ ප්‍රවේගය විතරයි. මම අද මාතෘකා දෙකක් කළා. එකක් වේගය, අනිත් එක ප්‍රවේගය. හෙට පරීක්ෂණයක් තියෙනවා. ඒකට ලෑස්ති වෙලා එන්න. ඒක අසාධාරණයි නේ සර්. ඔව් සර්. වෙන වෙනම ගන්නලා පරීක්ෂණයක් දෙන්නේ කොහොමද? විනාඩි 60ක් මම ඔයාලට වෙන වෙනම උගන්වපු එක ඔයාලට වැරදියට පේනවා. හැබැයි අවුරුදු 17ක් ඕගොල්ලෝ එකට හිටියත් වෙනස් අය විදිහට නිඳලා තියෙන ඒක වැරදියට පේන්නේ නැද්ද? සර් අපේ ගෙවල් වලින් කැමති නෑ සර්. මේක ඉතින් ඕගොල්ලන්ගේ ගමනේ. ඕකේ. හෙට ඔයාලා විශ්වවිද්‍යාලයට ගියාම වෙන කොහේ හරි පළාතකට ගියාට පස්සේ ඒ ගිහිල්ලත් වෙනස් අය විදිහට ඉන්නේ ආ. හරි දරුවනේ. ඔයාලට ඉගෙනගෙන හොඳ රස්සාවක් ලැබෙනවා. ඕකේ? එතන ඉන්න ඔයාට වඩා උසස් නිලධාරියෙක්. එයා වෙන කුලයක කෙනෙක්. දැන් මොකද කරන්නේ ඔයා? චීචි මට මේ රස්සාව එපා. එහෙම කියලා එතනින් යන්න යනවද? හරි. මම මෙච්චර දවසක් ඉගෙනුවානේ. මම මොන කුලේ කියලාද හිතන්නේ? දැනගන්න ඕනේ නැද්ද? මොකද මම ඔයාලට පාඩම් උගන්වනවා. මගෙන් ඔයාලට උවමනාවක් තියෙනවා. ඒ නිසා මගේ කුලේ ඔයාලට වැඩක් නැහැ. මුත්තු ඔයාලගේ පැවරුම් කරලා දුන්නා නේද? එතකොට එයා මොන කුලේ කෙනෙක්ද කියලා මතක් වුණේ නැද්ද? මේකයි. උවමනාව ඔයාලා මොන කුලේද කියලා දන්නේ නැහැ. ඒ වගේ තමයි උවමනාව නැති මිනිස්සුත් නැහැ. අන්න ඒක තේරෙන දවසට ඔයාලගේ හිතවල අර කුලේ මේ කුලේ කියලා වෙනසක් ඇති වෙන එකකුත් නැහැ. තේරුණා සර්. අපි හැමෝටම එකට පන්තිය කරන්න සර්. මේක අහන්නකො පුතේ. මම අද මාතෘකා දෙකක් කළා.
ආයෙත් නම් මට පන්තිය කරන්න බෑ. සර් එහෙම කරන්නේ කොහොමද සර්? වීරන්න සර් කියලා දීපුවා ඔයාට හොඳට තේරුණාද? ඔව් තේරුණා. ප්‍රවේගය ගැන ඔයා මට කියලා දෙන්න, වේගය ගැන මං කියලා දෙන්නම්. හරිද? හා පද්මාවති එන්න नजच्चा वसलो होती नजच्चा होती ब्राह्मणो खम्मना वसलो होती खम्मना होती ब्राह्मणो කෙනෙකු උපතින් වසලේකු නොවේ උපතින් බ්‍රාහ්මණයෙකුද නොවේ ක්‍රියාවෙන් වසලේකු වේ ක්‍රියාවෙන් බ්‍රාහ්මණයෙකු වේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඛුද්දක නිකායේ වසල සූත්‍රයේදී මෙය වදාළසේක. එනිසා මිනිසුන් ලෙස උපන් අප තවත් අයෙකු කුලය මුල් කොට හෙලා දැකීම, පහත් කොට සැලකීම ආදී ලාමක හැසිරීම් වලින් වෙන් වෙමු. කරුණාවෙන් මෛත්‍රියෙන් පිරී ගිය සුන්දර හදවත් ඇති මිනිසුන් බවට පත් වෙමු.